ඉතින් මට මං සාර්ථකයි. කවුරු මොනවා කිව්වත් මට මං ගැන මේ ටෙඩීස්ලා ටික අරගෙන යන්නේ විශේෂ තැනකට. ලොකු ඕඩර් එකක් අරගෙන යන්නයි හදන්නේ. දන්නවද කීයක්ද කියලා? ටෙඩීලා 50ක්. බලමුද අපි ඒ ටික? ඉතින්නේ බෑග් එකේ ඉඩක් නෑ. හරි අපි එහෙනම් මේ ටිකත් අරගෙන යමු දැන්. මේ ටෙඩීස්ලා ටික අරගෙන යන්නේ විශේෂ තැනකට. පුංචි කීටැකකින් පටන් ගත්ත මගේ බිස්නස් එක මේ තරම් දුරක් වෙන්න හේතුවක් වුණු තැනට. දැන් කියන්න යන්නේ ඒ කතාව. මගේ බිස්නස් එක පටන් ගත්තේ 2017. දැනට අවුරුදු 7කට කලින්. මට කාලය ගත කරන්න ආසාවට වගේ හස්බන්ඩ්ගේ නංගිත් එක්ක තමයි පටන් ගත්තේ. එතකොට හැදුවේ පුංචි කීටැක් එකක්. ඒ කීටැක් එක ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් බාධක මැද්දේ අතරමඟ නැවති මේක කරගෙන යද්දි තමයි මම මේ ෂොප් එකට 2020 දී අහම්බෙන් වගේ සාම්පල්ස් පෙන්නුවේ. ඉතින් ඒ වෙද්දී ෂොප් එකේ හිටපු ඕනර් මගේ කීටැක්ස් දැකලා මට ලොකු ඕඩර් එකක් දුන්නා. ඔන්න ඔතකින් පස්සේ තමයි මගේ බිස්නස් එක වෙනස් වෙන්නේ. ෂොප් එකේ ඕනට ඕනුණා මට කියලා පොඩි ටෙඩීස්ලා හදාගන්න. ඉතින් ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ මේවා මහන්න. කලින් හිතේ ආසාවකුත් තිබුණා. ඉතින් ඒ අභියෝගය මම බාරගත්තා. මම කොහොම හරි try කරලා තනියම මගේ බ්ලොග් එකක් හදාගත්තා. දැන් මතක් වෙද්දිත් hina යනවා. මුලින්ම හදපු ටෙඩී එකේ ගොඩක් අඩුපාඩු තිබුණා. ඉතින් ඒක ෂොප් එකට ගිහිල්ලා පෙන්නුවට පස්සේ ඒකේ ගොඩක් අඩුපාඩු මට පෙන්නලා දුන්නා. කොහොම හරි මේ විදිහට 3-4 පාරක් සාම්පල්ස් පෙන්නලා try කරලා තමයි හරියම බ්ලොග් එක මම මගේ විදියට හදාගත්තේ. මේක තමයි මගේ බිස්නස් එකේ ටර්නින් පොයින්ට් එක. එදා ඒ ෂොප් එකේ හිටපු ඕනර් පළවෙනි පාර මාව රිජෙක්ට් කරා නම් සමහරට අද මම මෙතන නැති වෙන්න තිබුණා. ඇත්තටම එයා නිසා තමයි මගේ බිස්නස් එක මේ තරමට හැදෙන්න මූලිකම හේතුවක් වුණේ. එයා නම් මේ වීඩියෝ එක දකින්න එකක් නැහැ. එයා දැන් මේ ෂොප් එකේ නැහැ. ඉතින් මම ඕඩර් එකක් කම්ප්ලීට් කරන හැම වෙලාවෙම එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මාව රිජෙක්ට් නොකර මට හරි පාර පෙන්නුවට. ඉතින් මේ ෂොප් එකේ දැන් ඉන්න ඕනත් හරිම හොඳයි. ඒ වගේම තමයි හරිම සුහදශීලී. thank you so much මට අවුරුදු 4ක් තිස්සේ මේ විදිහට ඕඩර්ස් දෙනවට. ඉතින් මේ ගෙනියන්නේ කීවෙනි ඕඩර් එකද කියලා නම් මට හරියටම මතක නැහැ. මේ යන ටෙඩීස්ලා 50 දෙනත් එක්ක මේ ෂොප් එකට විතරක් ටෙඩීස්ලා 631ක් මම දැනට දීලා තියෙනවා. මේ මගේ බිස්නස් එකේ එක කතාවක් විතරයි. බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 7ක් වුණාට ඔන්ලයින් බිස්නස් එකකට නම් එච්චර වෙන්නේ නැහැ. එක පටන් ගත්ත විදිහ මම වෙන දවසක් කියන්නම්කෝ. මේ තියෙන්නේ මම මුලින්ම මහපු කීටැක් එක. මේකේ බ්ලොග් එක හැදුවේ හස්බන්ඩ්ගේ නංගි. තාම ෂොප් එකේ ටිකක් තියෙනවා. දැන් මං ගාවත් මෙයාලා නැහැ. මොකද දැන් මෙයාලව මං දැන් මහන්නේ නැහැ. ඒව මහන්න දැන් මට කාලයක් නැහැ. මෙන්න මේ චූටි කීටැක් එකකින් තමයි මගේ බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් මං වගේ පොඩිම තැනකින් බිස්නස් එක පටන් අරගෙන කරගෙන යන අයට සහ පටන් ගන්න ඉන්න අයට කියන්න තියෙන්නේ කවදාවත් තමන්ගේ උත්සාහය නම් අත්හරින්න එපා. රිජෙක්ට් වෙයි. ඒ වුණත් වැටෙන්න එපා. හිමීට නැගිටින්න. අල්ලගෙනම ඉන්න. කවදා හරි යනවමයි. මං හිතුවේ නැහැ මගේ බිස්නස් එක මෙච්චර දුරක් එයි කියලා. පටන් ගත්ත විදියත් එක්ක බලද්දි මං අද ලොකු තැනක ඉන්නවා. ඉතින් මං සාර්ථකයි. කවුරු මොනවා කිව්වත් මට මං ගැන ගොඩක් ආඩම්බරයි. මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට ලොකු ශක්තියක් වෙන මගේ හස්බන්ඩ්ට, පවුලේ අයට, මම බිස්නස් එක පටන් ගනිද්දි මාත් එක්කම හිටපු හස්බන්ඩ්ගේ නංගිට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලටත් ඔයාලගේ ෂොප් එක මේ වගේ ලස්සන කියුට් ටෙඩීස්ලාගෙන් පුරවන්න ඕනේ නම් ෆ්ලෆී හග්ස් පේජ් එකට ඇවිල්ලා WhatsApp මෙසේජ් එකක් දාන්න.